හරි අපි ඩිස්කස් කරන්න යන්නේ 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ මුලින්ම තියෙන්නේ අපිට pH කොටසක්. ඊළඟට තියෙන්නේ අපිට KD කොටසක්. ඊළඟට තියෙන්නේ KSP කොටසක්. ඒතර අපි ඒ කොටස බලමු. ඒ කොටසේ තියෙන්නේ pH ගාන. ඒතර ඒකේ මුලින්ම කියනවා ඒ එකේ රෝම ඉලක්කාංක 1 0.8යි HCl එක ප්‍රතික්‍රියා කරනවලු 0.8යි MOH කියන දුබල අම්ලය. මෙයා දුබල අම්ලයක් කියලා පස්සේ දීලා තියෙනවා. ඒතර අහන්නේ අපේ අනුමාපනයේදී ලැබෙන සමකතා ලක්ෂයේ pH අගය. සමකතා ලක්ෂයේ pH අගය තමයි අහන්නේ. එතකොට අපිට තවත් දත්ත තියලා තියෙනවා. ඔයාලා දන්නවා KW 25 සෙල්සියස් දී 1/1014යි. නෝන වර්ග ගන්න ඩෙසිමීටර් වෙන 6. ඒ වගේම මේකේ දීලා තියෙනවා KB අගයක්. KB 1.44යි. ඉතින් 10 5. ඔය KB දීලා තියෙන්නේ MOH KB. හරි. එතකොට මෙතන ප්‍රතික්‍රියා ටික ගත්තොත් අපි HCl එක මුලින්ම MOH ප්‍රතික්‍රියා කරනවා. මෙයා දුබල අම්ලයක් නිසා මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඒතර හැදෙන්නේ MCl ධන ජලය තමයි හැදෙන්නේ. ඒතර මෙයා aqueous, මෙයා ඔක්කොම aqueous, මෙයා liquid. හරි. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කියන්නේ මේ දෙන්න සමකතා ලක්ෂයට ආවම සමකතා ලක්ෂය ඉතුරු වෙන්නේ මේ දෙන්නනේ. MCl ඉතුරු වෙනවා. ඒකම ජලය ඉතුරු වෙනවා. ජලය කොහොමත් මේක ජලීය ද්‍රාවණය නිසා අපි ආව නොසලකා හැරියොත් අතරම ජලීය ද්‍රාවණය ඉතුරු වෙන්නේ MCl. ඒතර MCl කියන කෙනා MCl මෙයා ජලීය මාධ්‍යයේ සම්පූර්ණයෙන්ම විකලනය වෙලා තමයි පවතින්නේ. එතකොට අපි දන්නවා දැන් MOH ගේ MOH ධන H2O MOH කියන කෙනා යා දුබල භෂ්මයක් නිසා යා භාගික විකලනය වෙනවා M+ ධන OH- කියලා. ඒතර දන්නවා M+ කියන්නේ MOH ගේ සංයුග්මක අම්ලය. ඒ කියන්නේ ජලීය ද්‍රාවණයේ දැන් M+ තියෙනවා කියන්නේ දැන් සමකතා ලක්ෂය ආම්ලිකයි. එතන අපි ඒක සලකුවොත් M+ Q ධන H2O මෙයා MOH ධන H3O+ දෙනවා. OH ධන H+ කියලා ගන්න H+. හරි. එතකොට මේක තමයි සමකතා ලක්ෂයේදී තියෙන ප්‍රතික්‍රියාව. සමකතා ලක්ෂයේ පවතින සමතුලිතතාව. එතකොට ඔයාලා දන්නවා M+ ගේ Ka අගය සමානයි Kw බෙදීම Kb. MOH ගේ Kb මේ තියෙන්නේ. හරි. එතකොට එහෙනම් අපිට මෙන්න මේ ප්‍රතික්‍රියාවට ලියවිය හැකි Ka කියන්නේ MOH සාන්ද්‍රණය H+ සාන්ද්‍රණය බෙදීම M+ Aq සාන්ද්‍රණය. හරි. එතකොට ඔයාලා දන්නවා මෙයයි සමානයි. මොකද මෙයා x ප්‍රමාණයක් හැදෙනවා නම් මෙයත් x ප්‍රමාණයක් තමයි හැදෙන්නේ සමතුලිත වුණාම. එහෙනම් මේ දෙන්න සමානයි H+ කියලා මම ගන්නවා. එයාගේ වර්ගය මේ පැත්ත අපිට Ka වෙනකොට මෙන්න මෙයා ආදේශ ගන්න පුළුවන් Kw බෙදීම Kp කියලා. ඒතර මේ යට කෙනාට M+ Aq ගේ සාන්ද්‍රණය සමාන වෙනවා MCl ගේ සාන්ද්‍රණයට. හරිද? ඒතර මේක සමාන වෙනවා ඔයාලට මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් ඔයාලට පේනවා
MCl සාන්ද්‍රණය සමාන වෙනවා HCl සාන්ද්‍රණයට. නැත්නම් MOH සාන්ද්‍රණයට. මොකද මේ දෙන්නගේ සාන්ද්‍රණවල එකතුවේ භාගයට ඒක වෙන්නේ මෙහෙමයි. එතකොට සමාන සාන්ද්‍රණ තියෙද්දි 0.08යි. එහෙනම් HCl මවුල තිබිලා තියෙනවා මේ 0.08 වැඩි කිරීම යම්කිසි පරිමාවක්. එතකොට සමතුලිතතා ලක්ෂ්‍ය සමගතා ලක්ෂ්‍ය වෙද්දී MOH උත් තියෙන්න ඕනේ 0.08ම ගත්තා නම් එයත් V පරිමාවක්ම තියෙන්න ඕනේ. හරිද? එහෙනම් හැදෙන MCl සාන්ද්‍රණය වෙන්නේ මේ පරිමාව මේ මවුල ගානම ඉන්නේ 2යි V පරිමාවක්. මොකද මෙයාගෙන් V එකක් ආවා, මෙයාගෙන් V පරිමාවක් ආවා. එහෙනම් MCl ගේ සාන්ද්‍රණය කියන්නේ 0.04යි මවුල ඝන ඩෙසිමීටරයට. හරි. අපි ඒකත් හොයත්තනේ. ඒකෙත් එහෙනම් ආදේශ කරමු මේකට. හරි. කියන්නේ මෙතන 0.04යි මවුල ඝන ඩෙසිමීටරයට. දැන් අපිට මේ අගයන් ටික ආදේශ කරන්න තියෙන්නේ. ඒතර අගයන් ආදේශ කරාම මෙතන 1 වැඩි කිරීම 10 ඍණ 14යි මවුල වර්ග ඝන ඩෙසිමීටර ඍණ 6 බෙදීම kp 1.74 වැඩි කිරීම 10 ඍණ 5 මවුල ඝන ඩෙසිමීටරයට. මෙයා තමයි හොයන්න තියෙන්නේ. h + eq 0.04 මවුල ඝන ඩෙසිමීටරයට. හරි. එතකොට ඔයාලක සුළු කරාම ඔයාලට h+ සාන්ද්‍රණයක් kV H+ සාන්ද්‍රණයක් kV 5.269 වැඩි කිරීම 10 ඍණ 6යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා. අපි ඇත්තටම උත්තරේ යොක නෙවෙයි. අපිට ඕනේ pH අගය. ඒතර pH අගය කියන්නේ ඍණ ලඝු H+ සාන්ද්‍රණය. මේ Lg කියන්නේ 10 පාදයට ලඝු කියන එක. එතකොට 10 පාදයට ලඝු H+ ගේ ඍණාගය තමයි pH කියන්නේ. එතකොට pH කියන්නේ ඍණ 10 පාදයට ලඝු 5.269 වැඩි කිරීම 10 ඍණ 6. ඔයාලා මේක සුළු කරොත් එයි 5.27883 කියලා. හරි. එතකොට ඒ කොටස ඉවරයි. ඊළඟට ඒකේ රෝම ඉලක්කම් අංක 2. කියලා තියෙනවා පහත දැක්වෙන්නේ විද්‍යාගාරය තුළ භාවිතයට ඇති දර්ශක 4ක් පිළිබඳ තොරතුරුය. හරි. මේකෙන් කියන්නේ අහන්නේ ඉහත අනුමාපනය සඳහා සුදුසුම දර්ශකය මොකක්ද කියලා. ඒතර ඔයාලා දන්නවා මේක දුබල භෂ්ම ප්‍රබල අම්ල අනුමාපනය. කියන්නේ HCl තමයි එකතු කරන්නේ. HCl එකතු කරන ගමන් pH එක අපි ප්‍රස්ථාරය ගත්තොත් මුලින්ම ඉන්නවා එයා භාෂ්මික පැත්තේ ඉන්නවා. භාෂ්මික පැත්තේ ඉඳන් ශීඝ්‍ර pH විපර්යාසයක් පෙන්නලා වෙලා යනවා. එතකොට මෙතන අපිට පේනවා සමගතා ලක්ෂ්‍ය ආසන්න වශයෙන් මෙතන අපි ගත්තේ 5.27783. එතකොට සුදුසුම දර්ශකයක් වෙන්න නම් ඒ දර්ශකයේ pH පරාසය මෙන්න මෙයාව මැදි කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ පරාසයක තියෙනවා සුදුසුම දර්ශකය නම්. සුදුසුම දර්ශකය නම් පරාසයක වගේ තියෙනවා. එතකොට උතන බැලුවොත් C දිහා C ගේ pH පරාසය තියෙන්නේ 4.4ත් 6.2ත් අතර. 6.2 තියෙන්නේ pH උඩින් නිසා 6.1. හරි. එහෙනම් දැන් අනික හැම එකක්ම ගත්තොත් A ඉන්නේ මෙන්න හරි වගේ 1.2යි 2.8යි වගේ. ඒතර මෙයාව අහුවෙන්නේ නැහැ. අනික හැම එකක්ම ගත්තොත් ඒ කට්ටිය pH පරාස වලට මේ 5.27883 අහුවෙන්නේ නැහැ. ඒ නිසා සුදුසුම දර්ශකය වෙන්නේ උතනින් C දර්ශකය. හරි. එහෙනම් ඒකේ pH කොටස ඉවරයි. ඊළඟට තියෙන්නේ ඒකේ KD කොටස. ඒතර KD කොටස කියනවා
නියත උෂ්ණත්වයේදී ජලය හා N-බියුටනෝල් කලාප අතර ඇසිටික් අම්ලයේ විභාග සංගුණකය සෙවීමට යොදන පරීක්ෂණය නැවත සිහිකරන්නලු. කියන්නේ N-බියුටනෝලුයි ජලය අතර ඇසිටික් අම්ලයේ ව්‍යාප්තිය තමයි කතා කරන්න යන්නේ. ඒතර කියනවා N-බියුටනෝල් ඝන සෙන්ටිමීටර 40ක් 1 මෝල ඝන දෙසිමීටරයට සාන්ද්‍රණය වූ ජලීය ඇසිටික් අම්ල ඝන සෙන්ටිමීටර 40ක ප්‍රතිකාරක බෝතලයකට එක් කර බෝතලයක් සලවයි. හරි මේකයි කතාව. N-බියුටනෝල් ඝන සෙන්ටිමීටර 40ක් දාන්නේ මෙන්න මේ වගේ ඇසිටික් අම්ලය තියෙන ඇසිටික් අම්ල සාන්ද්‍රණය 1m වෙච්ච මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර 40ක් වෙච්ච ජලීය ද්‍රාවණයකට තමයි N-බියුටනෝල් දාන්න. මේකට දානවා N-බියුටනෝල් දාලා මේ දෙන්න හොඳට කලවම් කරලා ආපහු ස්තර වෙන්න තියෙනවා. හරි ස්තර වෙන් වුණාට පස්සේ කියනවා N-බියුටනෝල් ස්තරයෙන් ඝන සෙන්ටිමීටර 10ක් බැගින්ගෙන සාන්ද්‍රණය 0.5 ඝන දෙසිමීටරයට මවුල වූ ප්‍රමාණික සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග අනුමාපනය කරන ලදී කියලා. එතකොට අපි ගන්නේ N-බියුටනෝල් කොටසෙන් ගන්නවා ඝන සෙන්ටිමීටර 10ක්. ඒක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා 0.5 m වෙච්ච. එහෙනම් ඒකෙදි කියන්නේ අනුමාපනය කර එම උෂ්ණත්වයේදී ජලය N-බියුටනෝල් අතර අපිට විභාග සංගුණකයක් දීලා තියෙනවා. KD 0.6 කියලා. හරි. එහෙනම් ඔය විස්තර ටික අපි බලමු. ප්‍රශ්න අංක 1. එම උෂ්ණත්වයේදී ජලය හා N-බියුටනෝල් අතර විභාග සංගුණක සඳහා ප්‍රකාශනයක් ලියන්න. එතකොට අපිට කියලා තියෙන්නේ ජලය හා N-බියුටනෝල්. එතකොට එහෙම කියන්නේ සාමාන්‍ය මුලින් කියන කෙනාව උඩට දාන්න. sorry. ඔව්. නෑ හරි මුලින් කියන කෙනාව උඩට දාන්න ඕනේ. එතකොට මෙතන ඉන්නවා අපි ගන්න ඇසිටික් ඇසිඩ් සාන්ද්‍රණය. මෙයා ජලය නැත්තම් අපි AQ කියලා දාමු. එක්කස් ඊළඟට මෙයා බෙදන්න ඕනේ ඇසිටික් අම්ල සාන්ද්‍රණය. යා N-බියුටනෝල්. ඒක හරි. KD හරි. එතකොට ඔයාලා දැන් මේක 0.6යි නම් ඔයාලට තේරෙනවා N-බියුටනෝල් වල සාන්ද්‍රණය වැඩි කියලා. කියන්නේ N-බියුටනෝල් වල ඇසිටික් අම්ලය හොඳින් දිය වෙනවා කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. හරි. ඊළඟට 2. අනුමාපනයේදී එක් ස්තරයේ වූ ඇසිටික් අම්ලය සමග ප්‍රතික්‍රියා කිරීමට අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව ගණනය කරන්න කියලා කියනවා. හරි. එතකොට මුලින්ම අපි හොයාගන්න ඕනේ එක ස්තරේ තිබ්බ ඇසිටික් අම්ල සාන්ද්‍රණය. හරි. අපි ඇසිටික් අම්ල සාන්ද්‍රණය හොයාගෙන ඊට පස්සේ තමයි හොයාගන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. හරි. එතකොට අපි ගමු ජලීය ස්තරය. අපි ගමු ආරම්භයේ මුළු ඇසිටික් අම්ල මවුල ගන්න. ආරම්භයේ මුළු ඇසිටික් මවුල ගන්න. එයා හිටියේ 1m. ඒකෙන් ඝන සෙන්ටිමීටර 40ක් තමයි හිටියේ. ඝන සෙන්ටිමීටර ඝන දෙසිමීටර කරමු 10 ඍණ 3ෙන් වැඩි කරලා. එතකොට එතන 4 වැඩි කිරීම 10 ඍණ 2යි මවුල කියලා. හරි මෙච්චර ප්‍රමාණයක් තිබ්බා ආරම්භයේ මුළු ගණන. එතකොට අපි හිතමු අපි N-බියුටනෝල් ස්තරයට ගියමු. ස්තරයට ඇතුළු වූ ඇසිටික් අම්ල ප්‍රමාණය x නම් ප්‍රමාණය කියන්නේ ඇත්තටම මවුල x නම් හරිද? එතකොට අපි දන්නවා
ජලීය කලාපයේ ඉතුරු තියෙන්නේ 0.04 වැඩි කිරීම sorry 0.04 අඩු කිරීම x. මෙච්චරක් ඉතුරු වෙලා තියෙන මෙච්චරක් මේක 0.04යි. හරි. මෙච්චරක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් අපි kd දැම්මොත් අපිට ලියන්න ඕන මුලින්ම ජලීය කලාපයේ ඉතුරු 0.04 x. මෙයා මවුල ගානක් අපිට ඕන සාන්ද්‍රණයක්. එයිනේ 40යි ඝන සෙන්ටිමීටර වල. හරි. ඊළඟට ඇසිටික් අම්ල කලාපයේ ඉන්නේ x. එයා ඉන්නේ 40යි ඝන සෙන්ටිමීටර වල. හරි. මේක සමානයි 0.6යි කියලා තමයි අපි කියන්නේ. ඒතර මේකට මේක කපලා වලසලු කරොත් x හොයාගන්න පුළුවන් වෙයි 0.25 මවුල කියලා. හරි. එහෙනම් බියුටනෝල් ස්තරේ බියුටනෝල් වල බියුටනෝල් 40ක ඉන්නේ ඇසිටික් 0.25 මවුල. එහෙනම් බියුටනෝල් ඝන සෙන්ටිමීටර් 10ක. ඇයි 10ක ගන්නෙ? අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරවන්නේ ඝන සෙන්ටිමීටර් 10. ඇසිටික් අම්ල මවුල ගත්තොත් මේකෙන් 4න් එකක් වෙන්න එපා. 0.25 විදිහම 4 එතකොට ඒ කියන්නේ 0.06යි 2.5යි නැත්නම් 6.25 ඒකෙම 10.3යි මවුල. හරි. එහෙනම් අපි ඔයාලා දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අපි එකත් ලියාගෙන ඇසිටික් අම්ල ප්‍රතික්‍රියාව මෙයා ප්‍රබල භස්මයක් නිසා මේක අර්ධවශයෙන්ම සම්පූර්ණයෙන්ම වෙන ප්‍රතික්‍රියාවක්. සෝඩියම් ඇසිටේට් හැදෙනවා COO ඊළඟට ජලය හැදෙනවා. හරි. ඊළඟට දැන් මෙයා එකට එක ප්‍රතික්‍රියා වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව නැත්නම් අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න වෙන්නේ 6.25 එහෙනම් අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව අපිට කිලිම ගන්න පුළුවන් 6.25 මවුල. එයා බෙදනවා එයාගේ සාන්ද්‍රණය කියන්නේ 0.5 මවුල ඝන ඩෙසිමීටරයට. ඒතරට 12.5 වැඩි කිරීම 10.3 ඝන ඩෙසිමීටර කියලා නැත්නම් 12.5 ඝන සෙන්ටිමීටර. හරි. ඊළඟට හරි අපි දැන් හොයාගත්තේ n බියුටනෝල් වල ඝන සෙන්ටිමීටර 10කට ඕනේ වුණු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය. හරි. ඊළඟට අපි ජලීය ස්තරයෙන් ගමු. ජලීය ස්තරය එතකොට ජලීය ස්තරයේ ඇසිටික් මවුල එහෙනම් ආරම්භයේ තිබ්බ මෙච්චරක් අපි x කියලා හොයාගත්තා n බියුටනෝල් කලාපයට ගියපු ඇසිටික් අම්ල මවුල ගණන. එහෙනම් මේ දෙන්නම් ඉතුරු වෙච්ච ගාන ඒ කියන්නේ ජලීය කලාපයේ ඉතුරු වෙච්ච ගාන ඉන්නේ 0.05 කියලා. හරි 1.5 මවුල. 1.5 10 මවුල. හරි. එහෙනම් ජලීය ස්තරේ ඝන සෙන්ටිමීටර 10ක මවුල. ඒ ආපහු 10ක් ගන්න. මොකද 10ක් අරගෙන තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් මෙයා 4න් එකක් වෙන්න ඕනේ. 4 එකක් කියන්නේ මෙයා ඉල්ල 3.75 වැඩි කිරීම 10.3යි 10.3යි මවුල. හරි. එහෙමනම් අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව ගත්තොත් ඔයාලා දන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවශ්‍ය මවුල ගාන මේකමයි. එහෙනම් එයාගේ ඕනේ පරිමාව වෙන්නේ එයාගේ සාන්ද්‍රණයෙන් බෙදුවහම 7.5 ඝන ඩෙසිමීටර නැත්නම් 7.5 ඝන සෙන්ටිමීටර. හරි.
හරි බියුටනෝල් ගණ සෙන්ටිමීටර් 40ක මවුල ඇසිටික් මවුල ගන්න හෙව්වා ඊළඟට බියුටනෝල් ගණ සෙන්ටිමීටර් 10ක මවුල ගන්න හෙව්වා ඊළඟට කියන්නේ ප්‍රාමාණීකරණ ලද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මෙයා ප්‍රතික්‍රියාවක් වෙනවානේ. එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇසිටික් මෙයා සෝඩියම් ඇසිටේට් වෙනවා. එතන ජලය හරි මේක අපිට ඊළඟට බලන්න වෙන අවශ්‍ය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව. අවශ්‍ය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව. එතන මෙයාට ගන්න අපි මේක යොදන්න ඕනේ 0.5. 0.5 ඉදීම 0.5 මෝල් ඩෙසිමීටරයට උඩ මෝල්. එතකොට මේක එනවා 12.5 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර. ඒ කියන්නේ 12.5යි ඝන සෙන්ටිමීටර. හරි ඊළඟට ජලීය ස්තරයේ ඝන සෙන්ටිමීටර 40ක ඇති ඇසිටික් මවුල ගණන හොයන්න ඕනේ. ජලීය ස්තරයේ 40ක ඇසිටික් කියන්නේ 0.4න් 0.25 අඩු වෙන්න ඕනේ. කියන්නේ 0.15යි මවුල. ඊට ජලීය ස්තරයේ ඝන සෙන්ටිමීටර 10ක ඇසිටික් හොයාගන්න ඕනේ. ඒකට 0.15 මෙයා 40 ගණන් 10 කියන්නේ මෙයා ඉන්නේ 40 ගණන් 10කට බලන්න ඕනේ. මෙයා එනවා 0.00375 මවුල කියලා. ඒ නිසා අවශ්‍ය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව එන්නේ 0.00375 මවුල බෙදන්න ඕනේ 0.5යි මවුල ඝන ඩෙසිමීටරයට. මේකේ ගේවාට 7.5යි ඝන සෙන්ටිමීටර් කියලා. හරි ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඉහත ගණනය කිරීමේදී ඔබ කරන උපකල්පන දෙයක් ප්‍රකාශ කරන්න කියලා. ඒතර අපි මාකින් එකකින් දීලා තියෙන උපකල්පන 4ක් ඒකෙන් ඕනම දෙකක් ලියලා තියනවා නම් ලකුණු හම්බ ඇති. හරි. ළඟට C කොටස තියෙන්නේ සිල්ල ක්‍රෝමේට් යන ජලයේ අල්ප වශයෙන් දියවෙන ලවණයකි. T කෙල්වින් උෂ්ණත්වයේදී සිල්ල ක්‍රෝමේට් KSP දීලා තියෙනවා. C කොටස සිල්ල ක්‍රෝමේට් KSP දීලා තියෙනවා 5.5 2යි 9යි 6 වැඩි කිරීම 10 ඍණ 11යි මෝල් ඝන ඩෙසිමීටර ඍණ 9. හරි පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සිල්ල ක්‍රෝමේට් ද්‍රාව්‍යතා ගුණිතය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න කියලා. එතකොට ඔයාලා දන්නවා ප්‍රතික්‍රියාව මේක තමයි සිල්ල ක්‍රෝමේට්ගේ ප්‍රතික්‍රියාව. එතකොට අපිට KSP ලියන්න පුළුවන් සමානයි Ag+ වර්ග ක්‍රෝමේට් 2 - Aq. හරි දැන් ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ දෙවැනි රෝම ඉලක්කමෙන් අහලා තියෙන්නේ T කෙල්වින් උෂ්ණත්වයේදී සිල්ල ක්‍රෝමේට් ජල ද්‍රාව්‍යතාව ගණනය කරන්න. කියන්නේ සොලියුබිලිටි එක ගණනය කරන්න කියලා. හරි. අපි ගමු T කෙල්වින් උෂ්ණත්වයේදී සිල්ල ක්‍රෝමේට්ගේ ජල ද්‍රාව්‍යතාව x කියලා x නම් හරි ඒ කියන්නේ
x නම් අපි දන්නවා ආරම්භයේ x නම් සමතුලිත වුණාම මෙයාගේ x ඉතුරු වෙන්න ඕනේ. මෙයාගෙන් 2x ඉතුරු වෙන්නේ. මොකද මේ පැත්තෙන් කැඩිලා ඉන්නේ x ප්‍රමාණයක්. ඒක තමයි ද්‍රාව්‍යතාවය කියලා හඳුන්වන්නේ. හරි. ඒ කියන්නේ ඝනය කොච්චර ප්‍රමාණයක් දිය වුණාද කියන එක තමයි ද්‍රාව්‍යතාවයෙන් අඟවන්නේ. එතන අපිට KSP උඩ අපි ගත්ත සමීකරණය ආදේශ කරලා මෙන්න එහෙම ගත්තා 2x මොන කරන්නේ සෙන්ටිමීටරයට ඒ වර්ගය හරය x මොන කරන්නේ සෙන්ටිමීටරයට ඊළඟට KSP ආදේශ කරොත් 4x ඝණය කියලා එකක් එයි. එතන මේකට x උත්තරයක් එයි 2.4 ඩිග්‍රිය 10 මොල ඝන දෙසිමීටරයට කියලා. ඒක තමයි එයාගේ ජල ද්‍රාව්‍යතාව. රෝමි ලක්කම් 3. සාන්ද්‍රණය 2.4 ඝන දෙසිමීටරයට මෝල් වන සිල්ල ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තුළ සිල්ල ක්‍රෝමේටි ද්‍රාව්‍යතාව ගණනය කරන්න. සිල්ල ක්ලෝරයිඩ් සිල්ල ක්‍රෝමේට් එක සිල්ල ක්‍රෝමේට්ගේ දැන් අමතර සිල්ල අයන ඉන්නවා. සිල්ල ක්ලෝරයිඩ් කියන්නේ සාමාන්‍යයෙන් අවක්ෂේපයක්. ඒතර ඒ වුණත් අමතර සිල්ල කැටායන ඉන්න නිසා මෙතන පොදු අයන ආචරණයක් කතාවක් තියෙනවා. හරි. එතකොට අපි ගත්තොත් AgCl එතකොට සමානයි 2.4 මොල් ඝන දෙසිමීටරයට වෙනවා. හරි. අපි ගමු සිල්ල ක්ලෝරයිඩ් ඇතිවිට සිල්ල ක්‍රෝමේට් ද්‍රාව්‍යතාව y නම් මෙන්න ප්‍රතික්‍රියාව තියෙනවා සිල්ල ක්‍රෝමේට්ගේ. දැන් කලින් වගේම තමයි මේ පැත්තෙන් දිය වෙලා ඇවිත් තියෙනවා y ප්‍රමාණයක්. මේ පැත්තෙන් 2y ප්‍රමාණයක් හැදලා තියෙනවා. දැන් y ප්‍රමාණයක් හැදලා තියෙනවා. එතකොට මෙතන උඩ තිබ්බ 2.4යි මේ 2y එකතු වෙලා 2.4 දාන 2y කියලා තමයි මෙතන හැදෙන්නේ. එතකොට 2y ආවේ සිල්ල ක්‍රෝමේට් දිය වෙලා 2.4 ආවේ සිල්ල ක්ලෝරයිඩ් දිය වෙලා. එහෙනම් මුළු සිල්ල ආයන ගාන 2.4 දාන 2y කියලා එනවා. හරි. එතන අපෝ KSP අපි ලියුවොත් KSP කියලා ආදේශ කරොත් 0.4යි වර්ගය y. එතන KSP ආදේශ කරලා අලසුරු කරද්දී මෙන්න මේක ලියලා තියෙන්න ඕනේ. සිල්ල ක්ලෝරයිඩ් වලින් ලැබෙන Ag+ සාන්ද්‍රණයට සාපේක්ෂව මේ සිල්ල ක්‍රෝමේට්ගෙන් ලැබෙන Ag+ සාන්ද්‍රණය නොසලකා හරින්න පුළුවන් කියලා. හරිද? සිල්ල ක්‍රෝමේට්ගෙන් ලැබෙන සිල්ල ප්ලස් සාන්ද්‍රණය නොසලකා හැරිය හැකි තරම් කුඩා වේ. ඒක ලියන්න.
එතකොට අපිට ගත්ත හැකි 2යි වයි තැන 2.4 ආසන්න වශයෙන් සමානයි 2.4යි කියලා. හරි. එතකොට ඉතින් ගිහාට ඔයාලට කරන්න තියෙන්නේ කේස් P ආදේශ කරන්න 2.9 6 11 මෙයා එතකොට 2යි වයි තැන 2.4 කියන්නේ 2.4 ආසන්න එතකොට ඒකේ වර්ගයේ කාර්යයක් උපයි. y සුදු කරොත් ඔයාලට 9.6 වැඩි කිරීම 10 ඍණ 12ක් කියලා මවුල ගණන සිදු කරගෙන. හරි. ඊළඟට අහලා තියෙන්නේ රෝම ඉලක්ක 2 හා රෝම ඉලක්ක 3 අවස්ථා දෙකේදී සිල්ල ක්‍රෝමේට්හි ද්‍රාව්‍යතාව එකිනෙකට වෙනස් නම් එසේ වීමට හේතුව ගුණාත්මකව පැහැදිලි කරන්න කියලා. හරි. වෙනස් නම් මේ පැහැදිලි කරන්න කියලා තියෙන මේ වගේ වෙලාවක අපි මුලින්ම ලියන්න ඕනේ ඇත්තට වෙනස්ද නැද්ද කියලා. ඒතර අපි මුලින්ම ලියන ඇත්තට වෙනස් නේ දැන් අපි ගණනේ පෙවුනනේ වෙනස් වේ. කෙටියෙන් ලියනවා නම් මෙහිදී මම කලින් කිව්වා වගේ පොදු අයන ආචරණය තමයි තියෙන්නේ. පොදු අයන ආචරණය ක්‍රියාත්මක වේ. නැත්නම් අපව එක්කෙනෙකුට වෙනස් වේ කියලා ලියලා ටිකක් අර පොදු අයන ආචරණය චුට්ටක් විස්තර ගන්න පුළුවන්. කියන්නේ සිල්ල ප්ලස් පොදු අයනයක් වන අතර සිල්ල ප්ලස්ගේ සාන්ද්‍රණය වැඩි වෙන විට ලේචැට්ලිය මූල ධර්මය අනුව පසු ප්‍රතික්‍රියා වැඩිපුර සිදුවේ. ඒ කියන්නේ මෙන්න මෙයා මෙයාගේ අලදන ලේචැට්ලිය මූල ධර්මය එතකොට පොදු අයන ආචරණින් වෙන්නේ සිල්ල ප්ලස් සාන්ද්‍රණය වැඩි වෙන එක. එතකොට මේ පැත්ත වැඩි වෙන්න ගත්තාම ලේචැට්ලිය මූල ධර්මය අනුව මේ සමතුලිතතාවය බර වෙන්නේ පිටිපස්සට. එතකොට මොකද වෙන්නේ? මේ වගේ ද්‍රාව්‍යතාව සිල්ල ක්‍රෝමේට්ගේ ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. පසු ප්‍රතික්‍රියා වැඩිපුර සිදුවීම අවක්ෂේප වීම වැඩි වෙන අතර ද්‍රාව්‍යතාව අඩු වෙයි. එහෙම පොදු අයන ආචරණය චුට්ටක් විස්තර කරලා ඉවත් ලකුණු දෙනවා නැත්නම් නිකම්ම පොදු අයන ආචරණය ක්‍රියාත්මක වෙයි කියලා ඉවත් ලකුණු දෙනවා සම්පූර්ණ ලකුණු.